LTT ත්‍රස්තවාදී සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නකොට ඔය යුද කඳවුරු ඇතුලේ මොනතරම් වන්දනයන්ට යටත් කරලා ඇද්ද? මොන දේවල් කරලාද මේ ප්‍රභාකරන් ඉන්න තැන්, ත්‍රස්තවාදී කඳවුරු තියෙන තැන්, ගබඩා තියෙන තැන්, ආයුධ ගබඩා තියෙන තැන්, බංකර් තියෙන තැන්, ඒ ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කරලා මොන විදියෙන්ද හමුදා සොල්දාදුන් ලබා ගන්න ඇත්තේ? එහෙමනම් ඊටත් වැඩිය බරපතල විදිහට ගම තුල ව්‍යාප්ත වෙච්චි ගමේ නෑදෑය සහෝදරයා හිතවතා හඳුනන්නේ නැතුව ගෙනල්ලා පන්ති වලට ගෙනල්ලා ලේ රත් වෙන්න කතා කරලා මෝහණයට පත් කරලා මේ අයට බොරු දේශප්‍රේමය ආරූඪ කරලා උඹලා මේ ජීවිත පූජා කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් කියන දේවල් කාවද්දලා රවට්ටලා මේ ජනතාව රවට්ටලා මිනිමරුවන් බවට පත් කරුවා. ජන ජීවිතය හැම්පිටිම විනාශ කරා. මේ රටේ සංවර්ධනය කරා තිබිච්ච දේපල විශාල ප්‍රමාණයක් ගිනිබත් කරා. අපි 88 89 යුගයේ අපි කතා කර ඉගෙන ගත්ත ඉස්කෝලේ අපේ ප්‍රධාන අපනයන භෝගේ තේපොල් රබර් ටී ෆැක්ටරි කීයකට ගිනි තිබ්බද? ගොවි ජන සේවා මධ්‍යස්ථාන කොච්චරකට ගිනි තිබ්බද? ප්‍රාසභා ගොඩනැගිලි කොච්චරකට ගිනි තිබ්බද? තමුත්තේගම දුම්රිය ස්ථානට ගිනි තිබ්බද? තමුත්තේගම ඉස්කෝලේ දරුවෝ තමුත්තේගම ඉස්කෝලේ ඉඳලා නල්ලච්ච ඉස්කෝලේට නායකත්ව අරගෙන ගියේ කවුද? පෙළපාලියෙන් එකගෙන ගිය දරුවෝ එළියට බස්සලා කවුද එක්කගෙන ගියේ? අද මේ රටේ නායකයෙක් බවට පත්ලා ඉන්න කෙනාට චෝදනා කරන තමුත්තේගම ජනතාව තමුත්තේගම ඉස්කෝලේ ඉගෙන ගන්න ගියපු දරුවෝ තමුත්තේගම ඉස්කෝලෙන් එළියට ඇදලා අරගෙන ඒ අයගේ අතර බෝඩ් දීලා කොළඹට කිරි අපිට කැකිරි කියලා විවිධ බොරු දේගල් අදබාලා දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය ලැබෙන වෙනුවට තමන්ගේ ගමේ ඉස්කෝලේ ගාවට එනකන් පෙළපාලියෙන් එක්කගෙන ගියේ කවුද? ඒ නායකත්වය දීලා තමන්ගේම සහෝදරයෝ ගණනාවක් පාවා දීලා ඝාතනය කරලා හැංගිලා ඇවිල්ලා අද අලුගෝසුම් බවට පත් වෙලා ගෝනි බිල්ල බවට පත් වෙලා තමන්ගේම මේ සහෝදර කණ්ඩායම් සහෝදරනේ කියන්නේ සහෝදරය වේසෙන් වෙස්සලා ගත්තු ත්‍රස්තවාදීන් ටික පාවලා දීලා විවිධ තැන් වල හැංගිලා ඉඳලා අද ඇවිල්ලා මේ කටයුතු වලට මේ පාර්ලිමේන්තුව කතා කරනවා.